අද ඉන්න යාචකයා හෙට නෑ. හෙට ඉන්න යාචකයා අනිද්දා නෑ. මේ විදිහට රට පුරාම යාචකයෝ තැන් තැන්වල වැහි වැහැලා. යාචකයෝ මිනිස්සු ගාවට ඇවිල්ලා සල්ලි ඉල්ලද්දි අද එක කාරණයක් කියනවා. හෙට එක කාරණයක් කියනවා. තව දවසක තව කාරණයක් කියනවා. අද කකුලේ තුවාලයක් තියෙන එක්කෙනාට තව දවසකින් වෙන තැනක තුවාලයක් තියෙනවා. මෙන්න මේ විදිහට ලංකාවේ හැම තැනම මේ යාචකයෝ කියන එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අද දවස වෙද්දී මේක ව්‍යාපාරයක් වෙලා තියෙනවා. හැබැයි එහෙම වුණත් අදටත් මේකට හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයට දැන් ඉඳන්වත් හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද අපි ගමනක් යන්න බස් එකකට නැංගහම එක බස් එකකට යාචකයෝ නම් කියලා කී දෙනෙක් ගොඩ වෙනවද? සමහර වෙලාවට ගොඩ වෙන යාචකයෝ සංඛ්‍යාව බස් එකේ ඉන්න මගීන්ටත් වඩා වැඩි වෙනවා. මේක සාමාන්‍ය මිනිස්සුන්ට, මගී ජනතාවට පුදුමාකාර කරදරයක් වෙලා තියෙනවා. මොකද දෛනිකව පොදු ප්‍රවාහනය පරිහරණය කරන සාමාන්‍ය පුරවැසියට තමයි මේකේ තියෙන කරදරකාරී බව වඩාත් ප්‍රබල විදිහට දැනෙන්නේ. මේ හිඟන්නෝ නියාමනය කරන්න වගේම ඔවුන්ගේ තත්ත්වය පරීක්ෂා කරන්න අදටත් ලංකාවේ හරියමන් වැඩපිළිවෙලක් නැහැ. සමහර යාචකයෝ ඉන්නවා ඔවුන්ට තියෙන්නේ තට්ටු ගෙවල්. සමහර යාචකයෝ ඉන්නවා ඔවුන්ගේ වත්කම් අපිට හිතා ගන්නවත් බැරි විදිහට හරිම ඉහළයි. එතකොට මේවා තනිකර මිනිස්සු විකුණගෙන කන රස්සා වෙලා තියෙනවා. මේක අද වෙද්දි මිනිස්සු මනුෂ්‍යත්වයේ විකුණගෙන කන රස්සාවක් බවට පත් කරගෙන තියෙනවා. ඒ වගේම සමහරක් යාචකයෝ ඉන්නවා දවල් තිස්සේ මිනිස්සුන්ට තමන්ගේ දුක කියලා කීයක් හරි හොයාගෙන රෑ තිස්සේ අයිස් ගහනවා. රෑට පාරවල් අයිනේ සුරුට්ටු අදිනවා. එතකොට මේ අහිංසක මිනිස්සු බොහොම අමාරුවෙන් හොයාගන්න මුදල් තමයි මනුස්සකම මුල් කරගෙන උන්ට දෙන්නේ. එතකොට ලංකාවේ යාචකයෝ අතර මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙද්දී අපේ රටේ සාමාන්‍ය ජනතාව රැවටෙන එක ගැන ජෙන්සි අපිට තවත් නම් බලාගෙන ඉන්න බෑ. මේ රටේ බිම් මට්ටමේ ඉඳන් ඉහළම තැනට යනකල් තියෙන අපරාධයක් මේක. සමහර අම්මලා බස් රථවලට ගොඩ වෙන්නේ පොඩි දරුවොත් වඩාගෙන. තමන්ගේ බාත්රූම්ත්වය වගේම තමන්ගේ දරුවත් දවසක ඒ රැකියාවටමයි එතනදී පෙළඹෙන්නේ. අම්මා දිහා බලලා හැදෙන දරුවත් දවසක ඒ රැකියාවෙන්මයි නතර වෙන්නේ. මේ රටේ සාමාන්‍ය පුරවැසියෝ විදිහට අපි මේ ප්‍රශ්නය පිළිබඳව මීට වඩා සාර්ථකව වගේම තර්කානුකූලව බලන්න ඕනේ. මේ රටේ ඉන්න පරිපාලනයටයි මේ කියන්නේ ඔබ වහාම ලංකාවේ ඉන්න යාචකයෝ ලියාපදිංචි කරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනේ. මොකද අපිට හිඟමන කිසිම තැනකදී තහනම් කරන්න බෑ. හැබැයි එහෙමයි කියලා මේක මහා පරිමාණ අපරාධයක් වෙන එකත් අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසායි කියන්නේ මෙන්න මේ වගේ මහ පොළොවේ බින් මට්ටමේ තියෙන ප්‍රශ්නවලට ඔබ වහාම විසඳුම් හොයන්න ඕනේ. ඒ පිළිබඳව ජෙන්සි අපි අවධානයෙන් ඉන්නවා.